හයි ගයිස් කොහොමද දවස් ගානකින් උගලව හම්බ වෙන්න උනේ නෑනේ. දැන් ඉතින් බොරැල්ල වටේ ඉස්කෝලේ ගිහින් එද්දි දවසම ගිහින් අන්තිමට හරි කොහොම හරි මේ විකසිත උදෑසන අපි ආයේ අනාගතයට යන්න හදන්නේ. මේ ගමන යන්න ලොකුම හේතුව තමා නෙළුම් කුළුණ 2048 නැද්ද කියලා අහලා තිබ්බ එක. වරෙල්ල යන්න මාත් එක්ක ආයේ 2048ට. ආන්න තියෙනවා නෙළුම් කුළුණ පොඩ්ඩක් මොඩිෆයි කරලා නම් තියෙනවා. ඒත් ඒ ලංකාවේ නෙළුම් කුළුණ හොඳේ. අඩෝ මට දැන් මතක් වෙලා කියන්නේ මමත් එනවා මේ සැරේ බුක් ෆෙයාර් එකට. උඹලා මාව දෙක්කොත් නොදැක්කා වගේ යන්න එපා. ඇවිල්ලා කතා කරලා ඵලයල්ලා. අපි පොඩ්ඩක් අනාගතේ ඉඳන් ලංකාවේ දැන් වෙන සීන් ගැන කතා කරමු. අඩෝ මම හිතන්නේ ලංකාවේ මල් ගස්ද කොහෙද දැන් අයිස් ගහන්නේ. අපි නම් පොඩි කාලේ අයිස් කෑවා. Yeah boy. අයිස් කිව්වේ ෆ්‍රිජ් එකේ තිබ්බ අයිස්. අපි පොඩ්ඩක් කතා කරමු ඇත්තටම මේ අයිස් කියන්නේ මොනවද කියලා. හරි. ඇත්තටම අයිස් කියන්නේ ක්‍රිස්ටල් මෙතැම්ෆෙටමින් කියන කෘත්‍රිමව නිපදවන මත්ද්‍රව්‍යයක්. මේවා නිකන් ලුණු කැට වගේ. ගඳක් නැහැ, සුවඳක් නැහැ. නහයින් තමයි මේක ඇඟට දාගන්නේ. අම්මපා. තව කොහෙන් මේවා ඇතුළට දාගන්නවත් දන්නේ නැහැ. කොහොම හරි මම බැලුවා මේකෙන් වෙන්නේ මොනවද කියලා. නයිස්. පාවිච්චි කරලා නම් නෙමෙයි. හොඳේ. මේකෙන් වෙන්නේ తాවකාලික සතුටක් ලබන එක විතරයි. යකෝ මම අහන්නේ తాවකාලික සතුටක් ලබන්න මුළු ජීවිතේටම කෙලව ගන්න ඕනේද? අයිස් ගැහුවාම දත් දිරනවා, කෙට්ටු වෙනවා, ඇඟේ තියෙන හැම එකකටම කෙලවෙනවා. ආයෙ හොඳ මේකෙන්. අන්තිමට తాවකාලික සතුටක් ලබන්න ගිහින් විඳවලා මැරෙනවා. Oh my god! Even though from oh my god! උඹලා බලනවා ඇති මූ පටන් ගත්තේ අනාගත ලංකාවෙන්. ඒ වුණාට කියවන්නේ අයිස් ගැන කියලා. ඇත්තටම බං අයිස් ගැන අහම්බෙන් මතක් වුණු හින්දා කිව්වේ. ආයෙ කියන්නේ අයිස් කියන්නේ අත්හදා බලන්නවත් හොඳ දෙයක් නෙමෙයි. අපි යමු ලංකාවේ දැන් ඉන්න පොඩි උන්ට මොන මගුලක් වෙලා තියෙනවද බලන්න. අපි නම් ඉස්සර වගේ දුක් විඳින්නේ නැහැ. අපි ආතල් එකේ ඉඳලා අපිට ඕන වෙලාවට පාඩම් ටික මොලේ තියෙන චිප් එකට අප්ලෝඩ් කරගන්නවා. මේවා බලාගෙන ඉන්නකොට මගේ ඇඟේ මාළු නටනවා. යකෝ අපි පාඩම් කරන්න කොච්චර දේවල් කළාද? මේවා බලාගෙන ඉන්න බෑ. යකෝ මට හරි වේදනයි. එහෙනම් ගොල්ලෝ මම යනවා. මගේ කෙල්ල බලාගෙන ඉන්නවා ඇවිදින්න යන්න. මට හරි වේදනයි මේවා බලාගෙන ඉඳලා. මට තාමත් කෙල්ලෙක් නෑ යකෝ. ඒත් මේ පොඩි එකාට ඉන්නවනේ. මට තව මේක කරගෙන යන්න බෑ. මං අදට මෙතන ඉන්නව තිනවා. ආයෙ දවසක සෙට් වෙමු.